වැල පුරාම තද නිල් පාටින් මල් පිපෙන නිල් මල් කුමරිය. අද කතා කරන්නේ ඔයාලා හැමෝම දන්න, හැමෝම ගොඩක් දැකලා තියෙන තාම්බෝජියා මල් ගැන. තාම්බෝජියා වල අපේ කලෙක්ෂන් එකේ තියෙනවා පාට දෙකක්. සුදු පාටයි ඔයාලට මේ පේන නිල් පාටයි. ගොඩාක් තැන්වල ඔයාලා සමහර විට පාරවල් වල වැටවල් වල මේ තාම්බෝජියා දැකලා ඇති. හැබැයි මම අද මේ කියන්නේ වැටවල් වල පාරවල් අයිනේ තියෙන තාම්බෝජියා කතාව නෙවෙයි. තාම්බෝජියා කියන්නේ හොඳට ඉක්මනින්ම හැදෙන වැල් වර්ගයක්. අපේ ගාඩන් එකේ ලොකු ඒරියා එකක් හරිම ඉක්මනට කවර් කරන්න පුළුවන් වැල් වර්ගයක්. ඒ වගේම දැන් ඔයාලට මේ පේන වැල හදලා තියෙන්නේ මම එයා ෆෝස් නෙට් එකක. බලන්න පාර එහා මෙහා පේන්නේ නැති වෙන තරමට ඝනව මේ වැල වැඩිලා තියෙන හැටි. ඉතින් අපිට අවශ්‍ය නම් අපේ ගාඩන් එකේ මේ වගේ එයා ෆෝස් නෙට් එකක් එහෙම නැත්නම් කම්බි වලින් වට කරලා තියෙනවා නම් ඔයාලා ගාඩන් එක ඒක තව ටිකක් කවර් කරගන්න ඕනේ නම් හොඳම පැලයක් තමයි මේ තාම්බෝජියා කියලා කියන්නේ. ලයිව් වෝල් එකක් වගේ හරිම ඝනට හරිම ලස්සනට වැවෙනවා. මේ වගේ මල් පිරෙන්න ලස්සන මලුත් හැදෙනවා. ඒ වගේම තාම්බෝජියා කියන්නේ අවුරුද්දේ හැම කාලෙම එකම විදියට මල් පිපෙන වැල් වර්ගයක්. මේකේ මල් හැදෙන්නේ රෑන් පහළට එල්ලිලා. ඉතින් ඔයාගේ ගාඩන් එකේ ෂේඩින් හවුස් එකක වුණත් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ගාඩන් එකේ එළියේ තියෙනවා පොඩි බෙන්ච් එකක්. ඒක උඩට අපිට මේක වහලයක් වගේ හදන්න ඕනේ නම් ඒත් ලස්සනයි. මොකද මල් හැදෙන්නේ පහළට රෑන් එල්ලිලා නිසා. ඉතින් ට්‍රොපිකල් ගාඩන් තීම් එකට අපේ ගාඩන් එක හදනවා නම් ට්‍රොපිකල් ලුක් එකක් අපේ ගාඩන් එකට ඕනේ නම් ඉතින් හොඳම වැල් වර්ගයක් තමයි මේ තාම්බෝජියා කියලා කියන්නේ. අපි හැමදාම හැමතැනම දකින එකම විදිහට හදනවා වගේ තාම්බෝජියා කැලේට හදන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන චූටි ගාඩන් එකේ හරිම ලස්සනට මල් හදාගන්න පුළුවන් ලස්සන විදිවලට හදන්න පුළුවන් පැලයක් තමයි තාම්බෝජියා කියලා කියන්නේ. ඉතින් රූෆ් টොප් එකට බැල්කනි එකට තද අවුවක් කවර් කරගන්නත් මේ තාම්බෝජියා ගොඩාක් හොඳයි. තාම්බෝජියා ගැන මම මීට කලිනුත් ඔයාලට වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ගාඩන් එකේ ගහකට එහෙම නැත්තම් වහලයකට වගේ හදපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ තාම්බෝජියා නිල් පාට වගේම සුදු පාටත් මල් ආසන්න හොඳට වැඩුණු පැල අපෙන් පර්චේස් කරන්න. 071 197 99 81 070 419 86 අපේ WhatsApp numbers දෙකෙන් එකකට ඔයාගේ අවශ්‍යතාවය අපිට WhatsApp කරන්න. ඉතින් දවසකට ඔයාලගෙන් ලැබෙන මැසේජ් වල කෝල්ස් වල ප්‍රමාණය වැඩි නිසා ඔයාලා දාන මැසේජ් වලට චුට්ටක් රිප්ලයි කරන්න පරක්කු වෙන්න පුළුවන්.